ඒකේට් බ්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනත් තින්නේ Facebook monetization ගැන. ඉතින් දැන් අපිට monetization අලුත් වෙලා තියෙනවා ගන්න තියෙන විදිහ. ඉතින් මම අද ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. හරි ඉතින් මුලින්ම මේ වැඩේ කරගන්න ඔයාලා Facebook app එක open කරගන්න. ඉතින් ඕම් බලන්න app එක open කරපු ගමන් මෙන්න මෙහෙම කෙනෙක් දාලා තියෙනවා ඒක complete කරපු එක. හරි ඉතින් ඔයාලට කරන් තියෙන වම් පැත්තේ උඩ තියෙන ඔයාලා page එකේ logo එක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙතන professional dashboard කියන තැන touch කරන්න. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ අයිනින් බලා ගන්න පුළුවන් monetize කියලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඉතින් monetize කියන එක උඩ ටච් කරන්න මේ දකුණු පැත්තේ අයිනේ තියෙන. ඊට ඔයාලා බලා ගන්න පුළුවන් content monetization කියලා තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මම මේ challenge එක accept කරලා තියෙන හින්දා මෙන්න මෙහෙම පිරලා තියෙනවා පේනවා. ඉතින් මේක දවස් 28ක් ඇතුළත views ලක්ෂ 3ක් තමයි complete කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට challenge එක එන විදිය screenshot එකක් දාන්නම්. මම challenge එක accept කරලා තියෙන හින්දා තමයි මේ විදියට පෙන්නන්නේ. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ challenge එක පෙන්වන්නේ ඔයාලට ආවා කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මේ යටට ආවම monetize කියන තැන තියෙන්නේ මෙන්න මේ icon එක උඩ touch කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අර විදිහට challenge එක තියෙනවා. ඉතින් දැන් මම accept කරලා හින්දා මගේ මෙන්න මේ විදිහට පිරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක දවස් 28ක් ඇතුළත තමයි complete කරන්න තියෙන්නේ. ඇත්තටම මේක පොඩි වැඩක් ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් මම දැන්නම 60,000 ගානක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක දාලා දවසයි හරියටම. ඉතින් ඔයාලටත් බෑ කියලා හිතන්න නැතුව කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලා දැම්ම මේ challenge එක අනිවාර්යෙන් ඔයාලා Facebook page එකට ගිහිල්ලා බලන්න. ඔයාලටත් ඇවිල්ලා ඇති එහෙම. ඉතින් එහෙනම් කොහොමද ගෙනාපු වීඩියෝ එක? වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා යාළුවෙක්ටත් බලන්න share කරන්න. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.